අම්මා අයිබෝන් කියලා පිළිගන්නවා පුඩ් චැනල් එකට. අද අපි ගෙනාවා වීඩියෝ එකක් ජම්බු චැලෙන්ජ් එකක්. ඉතින් අපි මේ චැලෙන්ජ් එකේ ජම්බු තියෙනවා 14ක්. වැඩිපුර ගණගෙන තමයි අද දිනුම හම්බෙන්නේ. උන්ට දාගත්ත මෙම ගොලයකට වැඩිපුර ගත්තේ නැහැ. අපි බලමු එනම් කන්න පටන් කරන් මේ ටිකෙන් ජම්බු ටික තියෙනවා. අටක් කන්න කවුද කියලා බලන්න. කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තරඟට අනුව වැඩිපුර කාපු කෙනාට තමයි අද දිනුම හම්බෙන්නේ. ඉතින් වීඩියෝ බලන ඔයාලා ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරගන්න. ආ වීඩියෝ එකක් දැම්මම බලන්න. අපි දැන් පටන් ගමු වීඩියෝ එක. ඔයාලා මෙතන තියාගන්න. හරි. ඔන්න දැන් පටන් ගන්නවා. ටයිම් එක බලමු. 6:12යි. ටයිම් එක වැදගත් වෙන්නේ නැහැ. වැඩිපුර කාපු කෙනා තමයි ඉනන්නේ අද. පටන් ගමු. right. පටන් ගන්න. මම ගත්තා කොළ පාර ගෙඩිය. ඉඳා ගන්න. ඇවුන්නේ. උන්නේ උගා. තාම පළවෙනි විදිහ කන්නේ. උන්දම කන්න බෑ. ගෙඩිය වැදගත් වෙන්නේ නැහැ. ගෙඩි ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. අය වෙන්නේ මං මේක ටික පැනලා. මයික් එක ගාලා පැත්තකින් දිව්වා. මොකද ඒ හරියට බාලා. දෙවඩි විදිහ ගන්න. මං අය කොළ පාර උනට රහයි මේ. සමහරවිට වැන්දහ කොළ පාට. තුරස පාටව කහට රහ.
ගන්නම් බෑ වගේ හ්ම්? බරුල තව එකක්. හිම්බිලි සාක්ටි අයියෝ බබුවා. බෑමට ඇති අම්මා. එම කලිමික ම පරදින්න අම්මා යමුකෝ. දෙකයි හතරයි පහයි දෙන්නට දෙක දෙක එකක් බෑමට ඇති මං කෑ පහයි මට තමයි දැන් දිනු වෙන්නේ. සාය එකක් යන තාම සමාන වෙන්නේ නැහැ. මේක කන්නනවා. මොකම මට දෙයක් දෙයක් කන්න පුළුවන්. මට ගන්න බෑ සම්බ සාල වැඩ මට ඇති එහෙනම් අද යමු තරගේ දිනුම මේකන් ජාක හැගෙඩි කොරල දිනුවට මන් දෙනවා වෙන්න මේක එහෙනම් ඔන්න අපේ වීඩියෝ එක අවසන් කරා. දිනුම බලමු දිනුමාය මට ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. වීඩියෝ හොඳ නම් කමෙන්ට් එකක් දාන්න. ඔක්කොටම